ruona. Nairaban pan nidaarine පසවත්තර එළියට ගා නැගිරපන්. ඇයි බං කියපන්. මේ සුපිරි වැඩක් තියෙනවා. මට සුපිරිව ෆන් එකක් දෙන්න. ඔබ මීට කලින් කරපු නැති දෙයක් කරලා දෙන්න යන්නේ. මාත් කරා අයියේ. සුපිරි බං ඒක. අයිකින් මරු ඈ. මොකද්ද කියපන්කෝ. අයියෝ වරෙන්කෝ මගෙත් එක රහසක්. වරෙන්කෝ මගෙත් යන්න. මේක මාව කොහෙ එක්ක යනවද දන්නේ උදේ නැගිට්ට ගමන්. දැන් කොච්චර ඇවිද්දද? දැන් ළමයි වරෙන්කෝ මේකට වරෙන්කෝ මගෙත් එක්ක මම බඩු ගෙනල්ලා තියෙන්නේ. බෝ ඉතින් සර්ප්‍රයිස් කරන්න යන්නේ සුද්දා වරෙන්කෝ. මේ මොනවද බං? මේ පිටිද මොනවද ලුණු කුඩුද? නෑ යකෝ. මේවා තමයි අරවා. කුඩු බා. කොහමද ඔබ ගානේ මීට කරි? මට ටී අපේ අයියගෙන දුන්නේ. පොට්ට බං. ඒක වෙනම රහක් තියන්නේ. දෙන්න හපංගු සුපිරිය. කොහමද දන්නව කරන්නේ? මෙහෙම තියලා යාන්ද අතින්ද තියෙන්නේ නානන්නට තියෙන්නේ. එතකොට ඉතින් උඹ වෙනම දිව්‍ය ලෝකයකට යනවා. අඩෝ මේවා කේස් ගන්න නැද්ද? මම ආදීන මේවා ගහන්නේ මේවට ඇඩ්ඩයි වෙනවා කියලා. මොන පිස්සුද බං? එහෙනම් ඉතින් අර අයියලා මෙලාකට මැරිලා. එහෙම එකක් නෑ බං. බොනවා කියව සාමාන්‍ය දෙයක් මේක. අනේ මේ ඕක ගහලා දාපන්. උඹට වෙයි කියලා ගෙනාවේ. හැබැයි පුතේ අද විතරයි මම නරන් දෙන්නේ. හෙටුම සල්ලි සෙට් කරගනින් ඈ. අම්මේ අපෝ. මොලේකට එක ගියාද කොහෙද ඔබ? කොහමද තා චුට්ටකින් බලපන්කෝ උඹට වෙනතේ. අඩෝ ගියාද කොහෙද ඔබ? කොහමද තා චුට්ටකින් බලපන්කෝ උඹට වෙනතේ. අඩෝ. අම්මට සිරිබං මේකේ තමුතුම ලල් එකක් තියෙනවා බං. මරුවෝයි මේ හෙට මං සල්ලි ටිකක් සෙට් කරගන්න. හෙටත් බඩු ටික කොහෙන් හරි ගමු ඈ. ඊකනේ සුද්දා උඹට මං කිව්වේ කොහමද මරු නේද? එලා සෙට් ඔබේ නං ඈ. අටෝ මරු බං. අම්මේ නිකන් පාවෙනා වගේ දිව්‍ය ලෝකෙක ඉන්නා වගේ බං මම. අඩෝ මරු බං මේ හෙට අනිවාර්යයෙන්ම වැඩේ කරන්න ඕනේ ඈ. මං සල්ලි කොහොම හරි සෙට් කරගන්න. ඉඳපන්කෝ ගහමු හෙට. පුතේ මේ මං යනවා වැඩට. කෑම ටිකක් වෙලා තියෙන්නේ. පුතා එනා නැයිදලා කෑම ටික කන්න හරිද? ගෙදර තස් කරලා තියෙන්නේ. මේ එනම් මං එනගම් පුතා පරිස්සමෙන් ඉන්න. යාළුවොත් එක්ක ඔයවත් ඇවිදින්න යන්න එපා හරිද? මේ එනමයි යනා පුතේ. පරිස්සමේ. හරි අම්මේ කොහෙන් ඇවිදින්න යන්නද? හරි අම්මා යන්න. මං නිදා ගන්නම් තව ටිකක්. අම්මෝ ඔන්න පුතේ වෙලාව. අම්මා ගියා. අනිවාර්යයෙන්ම ලාච්චුවේ සල්ලි ඇති. තියෙන ඔක්කොගෙම අර බඩු ටිකේ ගන්න ඕනි මගේ යාළුවත් එක්ක ගිහිල්ලා. අද සුපිරිම ෆන් එකක් දාන්න ඕනි. ඒව නැතුව මට නම් ඉන්න බැරි වෙයි වගේ. හැමදාම ඕනි වගේ. බලමු කබඩ් එකේ බඩු තියෙනවද කියලා. අද තමයි පුතේ උඹගේ දවස. කො බලමු කබඩ් එකේ. ඔඩේ මේ තියෙන සල්ලි මෙතන තියෙනවනේ යකෝ 15000ක්ම බඩු ගත්තා නම් දවස් දෙක තුනක් තියාගෙන ඉඳලම වැඩේ කරගන්න පුළුවන්. ලසියට කියලා දැම්මුවා හම්බෙන්ට යන්න ඕනි. ඊට පස්සේ බඩු ටික ගන්න ඕනි. අඩේ අද තමයි දවස. මට මොනවද කරන්න කියලා දැන් නම් තේරෙන්නේ නැහැ අප්පා. ඉක්මනට යන්න ඕනි මගේ යාළුවා හොයාගෙන. ලසියා මම එනවා ලසියා. ruona වරේ මගේ පස්සෙම වරෙන් ඈ. සත්‍යයා බඩු ටිකක් ගන්න ආවේ අප්පා. Malay, itman garapa, then polisia matenova, word good threat doni. අයියේ ග්‍රෑම් 500ක් දෙන්නකෝ. Omma tudu yako, Grandpanzia, Blade Friselli Karunade. නෑ මේ මගේ යාළුවා ඉතින් සල්ලිකාරෙක්. ඒ පොරේ සල්ලි වලට තමයි. Nebu de dianabadu salidila rampalea. Kupial, dalai. Me taju pekwadin utaladin in whatever you remember customers linda. Uteme better a digos in the bar police and check grey harried. Aru apu the better cooler to gilla, shaver bordi gala shaver kepiam harried. Mangula knows about Ugandona better than a killa. It in Dory, have an arm in the bar turnal. Police in the hat rote him a case up for. Then up a lilla. අයියංකෝ ඉක්මනට ගහමුකෝ. මේ දැන් දවස් දෙකකට විතර බඩු තියෙන එක අපිට ලයින් එකක් ගහගන්න පුළුවන් නේද බං?
මේක දවස් දෙකකට බෑ බං. එක දවසින් මේක ඉවරයි. අය පහුවෙන ඉඳලා අපි ගමු. උඹලා සල්ලි තියෙනවනේ. අඩෝ අය සල්ලි නෑ බං. බොහොම අමාරුවේ මේ ටිකත් හොයාගත්තේ. මේ ටක්කර ඔය ටික ගහමුකෝ වරෙන්. මේ අර අයියක වනේ මේ කුරුණු උඩට ගිහිල්ලා වැඩේ කරගන්න කියලා. වරෙන් ගම. ඒ කුරුඩට ගිහිල්ලා වැඩේ කරගමු. අඩෝ මාරු නේද මම මෙව්වා නම්. වරෙන් බයික් මනට කෝ බඩු ටික ගනි. ඔන්න අම්මෝ මේ වගේ පාට මරු නේද මම. එදම. අඩෝ මරුබා මේ තබා කදින්නද? අඩෝ හොමදින්න බෑකෝ උඹට මේ අතිමාත් ප්‍රාව ගාන ගන්නවානේ වෙලදී. නෝමල් හිතක් යහන්න තියාගෙන තුට්ටා. උඹ කිව්වේ හිට ගන්න බෑ කියලා බං. මේ පුළුවන්ද? එහෙනම් තියාගමු. අඩෝ උඹ බලපන්කොනේ බෑදැගේ යුතු මිනිස්සයා කොහමද දැන් ගහන ගේජුලි මේ අර ඒකෝ වැඩි වෙලා ඉන්න පා කියලා ඔබට තේරුණානේ සත්‍යේකෝ වැඩි වෙලා ඉන්න පා කියලා ගෙහුව කැපුණා හරිනේ වැඩි ඉවරනේ කැපුම් වර ඕනේ පොලිසියෙන් આવොත් කේස් ඉතින් නෑ එනම් බොසා මං කැපෙන්නේ කියලා සල්ලි ටික සෙට් කරගනි අඩෝ කොහොමද බං හෙට සෙට් කරගන්නේ? අද මම මේ ලයින් කරගත්තේ. හරි මම බලන්නම් කියලා. මේ මරු නේද බං මේවා? ඒකනේ සුද්දා උඹට මම එදාම කිව්වේ උඹට ඒකනේ මම පළවෙනි දවසේ ෆ්‍රී දුන්නේ ඉතින්. සුපිරි නේද? මේ එනම් මං කැපුණේ. අඩෝ මරු බං. මේ හෙට සෙට් මේ ජය වේ බෑ. පරිස්සමේ. Lange, මාස දෙකක ගෙවල් කුලී දීලා තියෙන නෑ. අද මම මේ ගෙවල් කුයිල්ල ගන්නවා. කෝ ගන්න සල්ලි ටික පවර් ස්ටාක්. මේ විල්බත් අයියනේ. අයිය පොඩ්ඩක් ඉන්න. මේ මං ගේමල්ස් ටික දෙන්න තියාගත්ත සල්ලි ටික. ඕමින්දයි මම දෙන්නම් දැන්. හොඳයි. අය ගන්නට බලාවට මේ ගෙවල් කුලී ටික ගෙවන්න ඕනේ තේරෙනවද? හරි අයියා හරි. ඉන්න මං දෙන්න. මේකේ තිබ්බ සල්ලි වලට මොකද උනේ? පුතේ, ඔයා මේකේ තිබ්බ සල්ලි ගත්තද? පිස්සු ගම්මේ මම ගන්නවද ඕකේ තිබ්බ සල්ලි? එදෝර මේ මාසේ ගත්තෙන්ද නැත්තේ? නංගි බොරු කරන්න බනංගි සල්ලි තිබන ඔක්කොම යතුරු තංගුවෙන් නැන සල්ලි රමේ අපිටගෙන යන්න මේ කහු තියෙනවේ මේ ඒ වගේ වැඩක් නෑ. තවම උපරිම සතියක් දෙන්න. ඒ සතිය දුර සල්ලි ටික ගෙවන්න ඕනේ try නැත්නම් මේක තරින් දෙපුටා මම පුතායි දෙන්නම ලීන දාන. අනේ හරි විල්බත් අයියේ කොහොමාරි ගෙවන්න. මං එකතු කරගෙන හිටියේ විල්බත් අයියේ. මම වෙන කොහෙන් හරි තිබ්බත් දන්නේ නෑනේ. මම බලලා තිබ්බත් අනිවාර්යෙන් දැම්ම හරි අරගෙන එන්න. හරි මීට පස්සේ නම් මේ වගේ දේවල් එන්න බෑ. හරිද සතියක් ඇතුළට ගෙවුව නැත්තම් අම්මා පුතාව දෙන්නම දීලා ගිහලා හුන්ටරම දෙවියන් යන්න තේරවාද මං යනවා අම්මේ මට රුපියල් 5000ක් තියනවා නම් දෙන්න අම්මේ. ඉන්න බෑ අම්මේ අමාරුයි. මොකද පුතේ මේ කවදාවත් නැතුව? ඇයි මොකද්ද ප්‍රශ්නේ? මොකක් හරි අසනීපයක් අද්ද? අසනීප නෙවෙයි අම්මේ. දෙන්න රුපියල් 5000ක්. මොකේද කියන්නේ? අම්මේ මං හොඳින් කිව්වේ ඉක්මනට මට රුපියල් 5000ක් දෙන්න. මට අමාරුයි. පුතේ මොකද්ද මේ උඹට වෙලා තියෙන්නේ? අම්මේ ඉක්මනට සල්ලි දෙන්න අම්මේ. මට අමාරුයි. ඉක්මනට දෙන්නකෝ. ඇයි පුතේ මොනවටද සල්ලි? කුඩු බොන්න සල්ලි? ඔව්. අර එදා කලිමු සල්ලි ගත්තේ මං. මට ඕනි අම්මේ. මට දැන් සික් එක ඉන්න බෑ අමාරුයි. අනේ දෙන්න අම්මේ ඉක්මනට. අනේ පුතේ මේ විකාර කරන්න නැති අර යන්න. අනේ අම්මේ දෙන්න අම්මේ. මල්ලන් ගොයින්ද සල්ලි? පිස්සුද? රුපියල් 5000ක් වෙන් තියෙන්නේ. දෙන්න බෑනේ. ගෙදර ඔක්කොම කුඩු කරනවා නැත්තා. පුතේ මොකද්ද ඔය උඹ ඔය කරන්නේ? ඔය බඩු කුඩු කරන්න එපා පුතේ. අනේ පුතේ. මට සල්ලි දෙන්න. නැත්තම් මේ ඔක්කොම කුඩු කරනවා. නෑ. සල්ලි දෙන්න. උඹ ඕනි දෙයක් කරපන්. උඹට මෙච්චර මං ආදරය කරද්දී උඹ එක එක්ක ගිහිලා මේක තමයි කරලා තියෙන්නේ. ඕනිම දෙයක් කරපන්. මාව හරි බරපන්. උඹට සල්ලි දෙන්නේ නෑ. එහෙමනේ. මට සල්ලි දෙන්නේ නෑනේ. බලාගමු අම්මේ. බලාගමු එන. ලසියා. අප්පර සිරි රුවන වරේ. බඩු ගන්න සල්ලි ගෙනවද? වරෙන් දෙයියෝ වරේ. ලසියා. මට සික් එක බං. පුළුවන් නම් තියෙනවා නම් බඩු ටිකක් දීපන්. කඩේ වැදලා කියන්නම් බං. ඉන්න බෑ අමාරුයි බං. අම්මා සල්ලි දෙන්නෙත් නෑ බං. අඩෝ දීපන් දෙයියා. උඹට මං සල්ලි තියෙන දවස්වල අරන් දුන්නනේ. අඩේ අද විතරක් අරන් දීපන්. හෙට රුපියල් කීයක් හරි මං හොයාගන්න. අඩේ දෙයියා දීපන්. මට සික් එක බලලා සියා. බොර පිස්සුද බං? මල්ලන් ගොඩේ සල්ලි දෙන්නේ. අලයන් ඵලයන් මැදනේ සික් එක.
වාතයක් එන්නේ නැතුව මල්ලක නෑ බං සල්ලි. මට තිබ්බනම් මේ උඹට දීලා ගහලානේ. මල්ලක හන්දට වෙන්නේ. මාතර මගේ ආල්විකින් ඉල්ලගත්තේ නැත්තම් මට ස්ටික් එකම. මේ ඵලයන් මෙතන මේ පොලිසියෙන් ගත්තව තුඹ නිකන් බැරයන්. ඵලයන් මෙතනින් වතුරදී. ඒ දීපම් බල්ලා තියා එහෙම කරන්න එපා බා. අඩෝ මට අමාරුයි බා. දීපංගෝ බල් පිස්සුදුවත් ඵලයන් මෙතනින් කන බලාගන්න නේද? අඩෝ උඹත් එහෙමද බා? අඩෝ ඇයි බා එහෙම කරන්නේ? අමාරුයි බම් මට. අනේ මේ ඵලයන් හින්ද බෑදවියනේ. ලසියත් මාව එලව ගත්තා. දැන් කරන්න තියෙන එකම දේ ගෙදර ගිහිල්ලා අම්මගේ හොඳින් හරි නරකින් හරි සල්ලි ඉල්ල ගන්න ඕනි. නැත්තම් මම මැරිලා යයි. අපෝ හින්ද බෑ සික් එක. අම්මෝ බලාගමු. ගෙදර ගිහිල්ලා බලාගමු. එක්ක අම්මා නැත්තම් මම අම්මව මරලා හරි මං සල්ලි ගන්නවා. ඒක තමයි කරන්න තියෙන්නේ. මට ඕනි දැන් නම් බොන්න ඕනිමයි. අම්මේ කොහොමේකි දීපන් සල්ලි නැත්නම් උඹ මරනවා. දීපන් සල්ලි. අනේ මයි පුතේ මොකක්ද උඹට මේ වෙලා තියෙන්නේ? දීපන් අම්මේ සල්ලි නැත්නම් මං නරක මිනිහා කියන්න එපා. මං නම් තව උඹ මරලා හරි සල්ලි ගන්නවා අම්මේ. මට දැන් ඕනි. මට කුඩු බොන්න සල්ලි ඕනි. දීපන් අම්මේ සල්ලි. මයි ළඟ කොහෙන්ද පුතේ සල්ලි තියෙන්නේ? ගෙවල් ගුලි ගෙවෙත් බොහොම මාරුවේ. කොහෙන්ද මයි පුතේ සල්ලි? උඹට එනම් මට දෙන්න බෑනේ. එහෙනම් මැරියා. ඉඳා. අයියෝ අම්මෝ දැන් මොකද පුතේ කරන්නේ? ඇයි පුතේ ඔබ මට මෙහෙම දෙයක් කරවුවේ? මැරියා. සල්ලි දෙන්න නැත්තම් මැරිලාම බලය. මට වැඩක් නෑ උඹගේ. මට දැන් සල්ලි ඕනි කුඩු බොන්න. අයියෝ. නේමයි පුතේ. උඹ මේ කරපු වැඩේ මොකද්ද පුතේ? මේ පව් උඹට කවදාවත් ගෙවලා ඉවර කරගන්න බැරි වෙයි මය පුතේ. අනේ මය පුතේ. මැරියා. උඹ සල්ලි දෙන්න නැත්තම් මැරියා. මට කුඩු බොන්න සල්ලි ඕනි. අයියෝ. සික් එක මට. උඹ මැරියා. සල්ලි කොහෙද තියන්නේ කියපන්. කොහෙද තියන්නේ කියපන්. මම මේ ගෙදරත් ගිනි තියනවා නැත්තම්. පුතේ අයි පුතේ උඹ මෙවට බැහුනේ. උඹට මං කොච්චර ආදරේ කරාද? වැඩක් නෑ. කුඩු බොන්න සල්ලිත් නෑ. මෙහෙම හිටියොත් මං නිකම්ම මැරිලා. මොන තවත් මේක දරා ගන්න බෑ. මං අති මගේ අම්මව නැති වුණා. මම මෙතනින් පල්ලෙහාට පැනලා මැරෙනවා. මට මගේ ජීවිතේ වැඩක් නැහැ. මට අමාරුයි. මම මැරෙනවා. දැක්කනේ යාළුවනේ රුවන් අන්තිමේට උන දේ. ඔයාලත් යාළුවා ආශ්‍රය කරද්දී ගොඩක් පරිස්සමෙන්. යාළුවෙකින්ද රුවන්ගේ මුළු ජීවිතේම නැතුණා. ඒ විතරක් නෙවෙයි රුවන් ආදරය කරපු රුවන්ගේ අම්මා රුවන් විසින්ම මරලා දැම්මා. ඒක කොච්චර පාපයක්ද? ඒකින්ද යාළුවනේ මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න යන්න එපා. ඇබ්බැහි වුණොත් අන්තිමේදී කාටත් වෙන්නේ මේ දේ තමයි. අන්තිමේදී ජීවිත දෙකක්ම නිකරුණේ නැති වුණා. එහෙනම් යාළුවනේ ඔයාලත් මේකෙන් ආදර්ශයක් ගන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් තාත් මේ වගේ සුපිරි කතාවකින් හම්බෙමු. එහෙනම් ජය වේවා ඔයාලට.